අවුරුදු කාලේ සුරතල් සතෙක්ින් ඕගොල්ලොන්ට එන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොහෙන්ද අපි දුර ගමනක් යද්දී ආව එක්කන් යන්නේ? ගෙදර ගමේ යද්දී කොහොමද එක්කන් යන්නේ කියන එක. එතකොට ඕගොල්ලෝ බලන්න ඕන වැදගත්ම දේ තමයි ඕගොල්ලෝ ගැන වාහනේ හොඳ වාතාශ්‍රයක් තියෙන. එහෙම නැත්නම් AC කරපු වාහනයක් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාලගේ සුරතලාගේ යන ගමන එච්චර සාර්ථකයක් වෙන එකක් නැති වෙයි. මොකද අනිත් එක තමයි ලොකු දුර ගමන් ප්‍රමාණයක් යනවනම් පැය 4-5ක වගේ ගමනක් යනවනම් ඕගොල්ලොන්ට විනාඩි 30 වගේ ප්‍රමාණවලදී ඔයාගේ වාහනේ නතර කරලා එයාට වතුර ටිකක් කැම ටිකක් දීලා එයා පොඩ්ඩක් රිලැක්ස් කරලා නැවත ගමන පටන් ගන්න වෙයි. ඒ වගේම ඔයාගේ සුරතලාට වමන යන ගති, ඒ වගේ සහ කලබලකාරී ගති තියෙනවා නම් ඔබේ වෛද්‍යවරයා හම්බෙලා ඒකට අවශ්‍ය ප්‍රතිකාර, ඒ කියන්නේ ටැබ්ලට්ස් වර්ග අරගෙන කලින් දීලා ගමන පටන් ගන්න එක වඩාත් සුදුසුයි. සහ අවුරුදු කාලේ දැනගන්න ඕන වැදගත්ම දේවල් පිළිබඳ විස්තරයක් අපි සම්පූර්ණ වීඩියෝ එකකින් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එක පහළ තියෙනවා. ඔයගොල්ලන්ට ඒකෙන් සම්පූර්ණ විස්තර ටික දැනගන්න පුළුවන්.